අයිබෝන් හිතවත් මිත්‍රවරුණි අද 2026 මේ මස 3 වෙනිදා අපි අද කතා කරන්නේ පසුගියද පැවැත්වුණු මැයි දින රැලි සම්බන්ධයෙන් ඇතිවෙච්ච කතා බහක් ගැන. හොඳයි අපි මුලින්ම වීඩියෝක් බලලම ඉඳිමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ, மௌலவிතුමනි, பியතුමනි, குருக்கள்துமனி, வணக்கத்துக்குரிய பிக்குமார்களே, குருக்கள்மார்களே, மௌலவிமார்களே, பாதிரிமார்களே, වේදිකාවේ ඉන්න අපේ වතු ශේස්ත්‍රයේ පාරව විශේෂයෙන්ම මලයගම් ජනතාවගේ ආර්ථිකය, ඔහුගේ සමාජ ජීවිතය ගොඩනැංවීමේ වගකීම තමන්ගේ දෙවුරට බාර අරගෙන ඉන්න අපේ සමන්ත විද්‍යාරත්න සහෝදරයාගෙන්, ඒ වගේම මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ නායකත්වයේ දරන අපේ මංජුල සහෝදරයා, ඒ වගේම අපේ නියෝජ්‍ය අමාත්‍යවරුන්, മന്ത്രിවරුන්, ප්‍රාදේශ සභා සභාපතිවරු විශාල ප්‍රමාණයක් වේදිකාවේ ඉන්නවා. ඒ සියලු සහෝදරවරුනි, සහෝදරියනි, දැන් ওই වීඩියෝවේ පෙන්වුවේ නුවරඑළිය පැවැත්වපු ජාතික ජනබලවේගයේ දැවැන්ත මැයි දින රැළියේදී අනුර කුමාර ජනාධිපතිතුමා කළ කතාවේ ආරම්භය. වෙනද වගේම ප්‍රතාපවත් අභිමානවත් ඒ හඬ දශක ගණනාවක් මේ රටේ ජනතාව වෙනුවෙන් නැගූ අභීත හඬ. මේ කතාව ගැන කොළඹ දිස්ත්‍රික්කයේ සජප කාන්තා නායිකාවක් අතිශයම ද්වේෂ සහගත ප්‍රකාශයක් කරලා තිබ්බා. අද අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම විපක්ෂ හිටියනම් මොන තරම් ප්‍රබල හදවල් තියෙන මැයි දිනයක් අද පවත්වයිද? අද උදේ නුවරඑළිය අනුර කුමාර දිසානායක මැතිතුමාගේ කතාව මම අහුවා. ඉස්සර වගේ නෑ. හරි සෙවලයි. හරි ලොන්තයි. හරි අජූතයි. හරි ලැජ්ජයි. ඉස්සර වගේ නෑ. එතුමා විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියනම් මේ පවත්වන දිස්ත්‍රික්ක 21 තියෙන ඒ මැයිරන් වල සටන් පාට මොනතරම් ප්‍රබල වෙයිද? එතුමා විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියනම් ආණ්ඩුව පක්ෂකින් මේ වෙනකොට ඒගොල්ලෝ නාගෙන තියෙන ප්‍රමාණය නාගෙන තිබ්බනම් අද මෙතන මයික් එක කයි පුළුවන් නම් මයික් පළයි පුළුවන් නම් ඉස්සර වගේ නෑ. හරි සෙවලයි, හරි ලොන්තයි, හරි අජූතයි. මං හිතන්නේ මේ වචනවල තේරුම දන්නේ ඒ කාන්තාවම තමයි. හැබැයි ඉතින් මේ කියන කාන්තාවගේ වෙනද කතාවල තිබුණු ශක්තිමත් බවත් දැන් ගිලිහිලා වගේ තමයි පේන්නේ. ඒ කාලේ යාගේ කතාවේ තිබුණේ අසභ්‍ය වචන, දරුණු අපහාස, පරුෂ වචන. ඇගේ කතාව ආකර්ෂණීය තිබුණේ ඒ මත කියලා තමයි ඇගේ විශ්වාසය තිබුණේ මන් දන්න තරමින්. නමුත් අද වෙන විට ඒවා ඉවත් වෙලා ඇගේ කතාවේ මලානික ස්වරූපයක් තමයි මේ පාර දක්නට ලැබුණේ. කොහොම වුණත් ජනාධිපතිවරයාගේ කතාවේ අඩුපාඩු දකින ඇය කළ යුතුව තිබුණේ ඇගේ නායකයා කරන කතාව ගැන අවධානය යොමු කරන එක. දැන් මේ වීඩියෝවෙන් පෙන්වන්නේ ඇගේ නායකයා මැයි දින රැළිය කතා කරන වෙලාවේ ඒක අහන් ඉන්න බැරුව මිනිස්සු එතනින් ඉවත් වෙන විදිය. ප්‍රගතිශීලී පරිවර්තනයේ ලැබෙන ජනතාව ඒ කප්පාදුණු ඒ සියලුම වර්ගන අපි අනිවාර්යයෙන්ම ඔබෙන් ඒ අයිතියාවෙන් සමගමන කියන මම දැන් ඉතාමත් පැහැදිලි. දැක්කනේ මාලිවාවෙන් අති දෙවන්ත රැලි 21ක් රටපුරා ඉතා සාර්ථකව පවත්වද්දී සජප පවත්වපු එකම රැළියේ ඉඳපු මිනිස්සු ටික රඳව ගන්න ඔවුන්ගේ කතිකයන් නායකයන් අපෝසත් වෙලා. තවමත් මේ රටේ ආකර්ෂණය තියෙන්නේ ජාතික ජනබලවේගයට බව අපි ඉතින් අමුතියෙන් කියන්න ඕනේ නෑනේ.